ආයුබෝවන් healthy and tasty with Leena YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. oven එකක් බීටර් එකක් නැතිව ගෙදර තියෙන බ්ලෙන්ඩර් එක පාවිච්චි කරලා ගෑස් ලිපේ පුළුන් වගේ මෙලකට රසම රස බටර් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. කේක් හදන්න ආස වුණත් ගෙදර oven එකක් බීටර් එකක් නැති අයට මේ වීඩියෝ ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. මේ කේක් එක හදන්න අපි අරගන්නවා කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 190ක්, පාන් පිටි ග්‍රෑම් 190ක්, බිත්තර 3ක්, බිත්තරවල බර ග්‍රෑම් 190ක්, දිය කරගත්ත බටර් ග්‍රෑම් 190ක්, වැනිලා තේ හැඳි 1ක්, බේකින් පවුඩර් තේ හැඳි 2ක්. අද අපි මේ කේක් මිශ්‍රණය හදාගන්නේ බ්ලෙන්ඩරේ පාවිච්චි කරලා. මුලින්ම අපි බිත්තර ටික බ්ලෙන්ඩර් ජාර් එකට දාගෙන ඒක විනාඩි 2ක් විතර බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් අපි මේකට දාගන්නවා කුඩු කරගත්ත සීනි. දැන් මේක තව විනාඩි 2ක් විතර බ්ලෙන්ඩ් කරගන්නවා. මේ වෙනකොට සීනි ටික හොඳින් දිය වෙලා තියෙන්නේ. ඊළඟට අපි දාගන්නේ දිය කරගත්ත බටර් ටික. බටර් එක්කම වැනිලත් එකතු කරගෙන තව විනාඩි 2-3ක් හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය බෝල් එකකට දාගෙන ඒකට එකතු කරගන්නවා බේකින් පවුඩර් එක හලාගත්ත පාන් පිටි ටික. පාන් පිටි මේ මිශ්‍රණයට එකතු කරගන්නේ ටික ටික. එක සැරයක් පිටි එකතු කරගෙන හොඳින් කලවම් කරගත්තට පස්සේ නැවතත් පිටි එකතු කරලා කලවම් කරගන්නවා. අපි මේ මිශ්‍රණයට පාන් පිටි එකතු කරගන්නේ 3 සැරයකට. පිටි ටික එකතු කරගෙන හොඳින් පෙරලමින් පිටි කැට නැති වෙනකන් කලවම් කරගන්න ඕන. දැන් අපි අපේ ගෑස් ලිපේ තියාගන්නවා ඉඩකඩ තියෙන භාජනයක්. ඒක අඩු ගින්දරේ විනාඩි 10ක් විතර රත් කරගන්න ඕන. දැන් අපි නැවතත් බ්ලෙන්ඩර් ජාර් එකට කලවම් කරගත්ත කේක් මිශ්‍රණය දාගෙන තප්පර 30ක් විතර බ්ලෙන්ඩ් කරගන්නවා. පොඩි පිටි කැටයක්වත් ඉතිරි වෙලා තිබුණොත් ඒවත් මේ විදියට දිය වෙලා යනවා. දැන් අපිට පුළුවන් බටර් ගාලා කලින් සූදානම් කරගත්ත මේ තැටියට කේක් මිශ්‍රණය දාගන්න. ගෑස් ලිපේ මේ කේක් එක බේක් කරගන්න විනාඩි 50ක් 60ක් අතර කාලයක් ගත වෙනවා. විනාඩි 10කින් විතර මේ විදිහට භාජනය රත් වුණාට පස්සේ ලිප නිවනවා. ඊට පස්සේ රැක් එකක් භාජනයේ මැදින් තියලා ට්‍රේ එක ඒක උඩින් තියනවා. ඊට පස්සේ පියනෙන් වහලා ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වැඩි කරගන්නවා. ඒ විදිහට විනාඩි 8ක් 10ක් විතර ලිපේ ගින්දර තියාගන්න ඕන. මේ කේක් එක විනාඩි 20කට පස්සේ මේ වෙනකොට අපි ලිපේ ගින්දර අඩු කරගෙන තියෙන්නේ. මේ විනාඩි 45කින් විතර. දැන් මේ කේක් එකේ මැද විතරක් තව තැම්බෙන්න තියෙන්න ඕන. හරියටම මේ කේක් එක බේක් කරගන්න අපිට පැයක් ගත වුණා. දැන් ඉරටුවක් ගහලා මැද තැම්බිලාද කියලා බලලා කේක් එක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. දැන් මේ කේක් එක කූලින් ට්‍රැක් එකකට දාලා ටිකක් නිවෙන්න තියමු. බලන්න මේ කේක් එකේ මතු පිට වගේම යටපැත්තත් ලස්සන පාටකට බේක් වෙලා තියෙන්නේ. oven බීටර් නැතුව කේක් හදන්න වදවුණු ඔයාලට දැන් ඔන්න ගෑස් ලිපේම හරිම පහසුවෙන් සොෆ්ට් එකට කේක් එකක් හදාගන්න පුළුවන්. බලන්න මේ කේක් එක කපන විදියෙන්ම තේරෙනව නේද මේ කේක් එක ගොඩක් සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් යෝජනා පහලින් සටහන් කරන්න. වීඩියෝට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අද අපි හොඳ උසක් එක්ක හරිම සොෆ්ට් බටර් කේක් එකක් ගෙදර ගෑස් ලිපේ හදාගත්තා. ඔබටත් පුළුවන් මේ විදියට හදලා රස කොහොමද කියලා අපිටත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි.
නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.